වෙඩින් වල එකත් වෙඩින් එකට යනවා. වෙඩින් වල හරි පාටි වල අර ස්නෝ ස්ප්‍රේ කියලා තියෙන්නේ නිකන් හිම වගේ ස්ප්‍රේ කරන අයිටම් එකක්. ඒක ස්ප්‍රේ කරාම ඇඟ පුරා රෝගී හිම වගේ තියෙනවා. ටික වෙලාවකින් ඒක නැති වෙලා යනවනේ. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ කාගේ හරි වෙඩින් එකක් අපි ෆුල් නැචරල් මේක කරන්න කියලා ඇත්තම හිම ගේනවා. නේම මේ කෘතිම හිම අපි ගේන්නේ අපේ කොල්ලන්ගේ වෙඩින් වලට අපි ගේන්නේ ඔරිජිනල් මේ ඇත්ත හිම කියලා කොහෙන් හරි හිම හොයාගෙන ගේනවා හිම. මොකද වෙන්නේ ඔය හිම ගැහුවොත් එහෙම වෙඩින් එකේ ඉන්න කපල් එකට උන් ටික වෙලාවකින් හිම මුලින් තියෙයි. ටිකකින් අර හොල්මන් ෆිල්ම් වල ඉන්නේ ලිදෙන් එළියට ආපු හොල්මන් අර වතුර බේරි ඔහොම ඉන්නේ. ඒ වගේ ඉඳී උන් දෙන්න. හරිද? මුළු වෙඩින් එකම විනාසයි ඉතින්. හරි. ඉතින් මේ ඒ වගේ වෙනවා ඇත්ත හිම ගැහුවොත්. අර බොරු හිම එක ගැහුවම මොකද්ද වෙන්නේ? ඒ ගහන වෙලාවට හිම වගේ තියෙනවා. ටිකකින් ඒක අතුරු දහන්න ඒක ද්‍රව වෙලා බේරෙන්නේ නැහැ නේ. ඇත්ත හිම ගැහුවොත් ටිකකින් වතුර වෙලා බේරෙනවනේ. මේක එකපාර නැති වෙනවා. ඒ වෙන්නේ අපි ඔය ගහන්නේ ගොඩක් වෙලාවට කාබන් ඩයොක්සයිඩ්. විවිධ ආකෘති වල ඒවා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් ලොකු පීඩනයක් දීලා එයා ඝන අවස්ථාවට පත් කරලා තියෙන්නේ. ඇතුලේ කෑන් එක ඇතුලේ එන ප්‍රෙෂර් එකක් දීලා මේක ඝන අවස්ථාවට පත් කරලා තියෙන්නේ. ඒතර ඒක එකපාර එළියට එද්දි ඝන විදිහට තියෙනවා. හිම විදිහට තියෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් ළමයි කාමර උෂ්ණත්ව පීඩනය යටතේ ඌර්ධෝපාතනය වෙනවා. ද්‍රව වෙන්නේ නැහැ. ඌර්ධෝපාතනය කියන එකේ තේරුම දන්නවනේ. ඝනයක් ද්‍රව වෙන්නේ නැතුව එකපාර වාෂ්ප වෙන එක. CO2 එහෙමයි. එකපාර මෙයා වාෂ්ප වෙන්නේ. එතකොට තමයි අර ඇඳුමේ තියෙන අර හිම වගේ පැල්ලම් ටික නිකම්ම නැති වෙලා යනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව විදිහට අයින් වෙලා යනවා. කිසි කරදරයක් නැහැ.